ඉකුත් පැය 48 තුළ ආරක්ෂක හමුදා සහ LTT අතර ඇති වූ ගැටුම් වලින් LTTE ත්‍රස්තවාදීන් 40 දෙනෙකු මරුමුවට පත් වූ බව හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් උදේ නානායක්කාර මහතා පවසයි. මන්නාරම, වවුනියාව, යාපනය සහ වැලිලු යන ප්‍රදේශවලදී මෙම ගැටුම් ඇති විය. මේ පිළිබඳ අදහස් දක්වන උදේ නානායක්කාර මහතා ඊයේ දිනේදී පෙරවරු 6:50ට පෙරිය පන්දිවිරිච්ඡාන් කියන ප්‍රදේශයට LTT සමාජිකයන් උත්සාහ කරා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ඒ අවස්ථාවේදී උදාම්දාව ප්‍රතිප්‍රහාර එල්ල කරා. මේදී ඇතිවෙච්ච ගැටුම්වලදී LTT සමාජිකයන් 15 දෙනෙක් පමණ මිය ගොස් තිනවා. ඒකම ඊයේ දිනේ තුලදී අනෙකුත් ප්‍රදේශවලත් ගැටුම් කීපයක්ම ඇති වුණා. කෝවිල් මොඩේ, නාවස්කුලම්, මුල්ලිකුලම්, සාලයන් කුලම් කියන ප්‍රදේශවලත්, උමේරාතුවරන් කුලම් කියන ප්‍රදේශවලත් ඇතිවෙච්ච ගැටුම්වලදී LTT සමාජිකයන් 12 දෙනෙක් මිය ගොස් තිනවා. යාපනයේ මුහුමාරේ ඉදිරි ආරක්ෂක වළල්ලේ LTT ඉදිරි ආරක්ෂක වළල්ලේ ඉදිකිරීම සඳහා පැමිණි LTT සමාජිකයන් ඉලක්ක කරගෙන විසින් මීටර් කාර්යල කරන ලැබුවා. ඒ LTT සමාජිකයන් 7 දෙනෙක් මිය ගොස් තිනවා. මන්නාරම් ප්‍රදේශයේදී කට්ටන් කුලම්, චෙට්ටු කුලම් කියන ප්‍රදේශවල, නැදුම් කඳු කියන ප්‍රදේශවලත් ඇතිවෙච්ච ගැටුම්වලදී LTT සමාජිකයන් 4 දෙනෙක් මිය ගොස් තිනවා. වැලිඔය කුක්කුඩ ප්‍රදේශයේ ඊයේ පස්වරුවේ ඇතිවෙච්ච එක ගැටුමකදී LTT සමාජිකයන් 3 දෙනෙක් මිය ගොස් තිනවා.